බලහන් ඉව රටින් පිට වෙන්න දෙන්නේ නැහැ හාස්කම්. තමන්ගේ රටේ ඉතිහාසයට hina වෙන එකම ජාතිය. ඉන්දියන් කාර්යයන්ට නම ඇහුනත් රෙවෙන නමක්. රාවණා. ඒකද උන් රාවණාගේ ගල් ගන්නේ සල්ලි වලට. ඇත්ත බං උන් අපේ රාවණාට වෛර කරනවා. අපිත් එක්ක ඉන්දියාවේ උන් ඉන්නවා. උන් කියන්නේ උන්ගේ ඉතිහාසයට අපි ගෑනු උස්සන්නවා කියලා. ඉන්දියාවෙන් කොහෙද රාවණ ඔප්පු වෙලා තියෙන්නේ? රාවණා කියලා රජ කෙනෙක් හිටියේ නෑ කියන අයට මේ තවත් උදාහරණයක්. රාවණාගේ වටිනාකම ඉන්දියාව එවුන් දන්න ඕනට මෙහි ඉන්න කාලකන්නින්ද තාම තේරෙන්නේ නෑ. අහන්නත් බක. ඉන්දියාව දන්නවා මේකේ බලය. අපේ උන් ඉස්සර කාලේ ඉඳන් පාවදන ඇත්තනේ. සුද්දට රට පාවා දුන්න එකේ රාවණාගේ දේවල් රටින් පිටපන්නන්න හදන එක අහන්නත් දෙයක්ද? ඉන්දියාව බයයි රාවණා නැගිටී කියලා. ඒකයි නැහෙන්නේ. හහහ. යලි පිබිදේවා හෙළේ රජිනී. හෙළයට ජය.